Welcome to my channel. කොහොමද යාළුවනේ ඔයාලට හොඳින් ඉන්නව නේද? ඔන්න අද මම ගෙනාවේ මම හදපු spicy white rice එක. අවශ්‍ය ද්‍රව්‍ය ටික සේරම රෙඩි කරගත්තා. මේක හදන්න ඉක්මනට පුළුවන්. එහෙනම් අපි ඉක්මනට බලමු කොහොමද මම මේ fried rice එක හදාගත්තේ කියලා. මුලින්ම අපි බිත්තර ටික හදාගමු. තෙල් ටික pan එකට එකතු කරලා ඒක රත් වුණාට පස්සේ මම ඒකට එකතු කරගන්නවා බිත්තර. මෙතන බිත්තර 4ක් තියෙනවා. මේකට ලුණු ගම්බිරිස් එකතු කරලා හොඳට බිත්තර ස්ක්‍රැම්බල් එකක් හදා ගන්නවා. දැන් අපේ බිත්තර ටික රෙඩි. මම එක ෆෑන් එකේ පැත්තකට කරගන්නවා. දැන් අපි අපේ එරෝල් ටික ටෙම්පරාදු කරගෙන ඉමු. මම දැන් ඒකට තෙල් ටිකක් මේ පෑන් එකටම එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා සිහින්ව කපාගත්ත පාට 3කින් බෙල් පෙපර්ස්. ඊට පස්සේ ඒකටම කැරටුත් එකතු කරලා රත් වෙච්ච තෙල් වල හොඳට මේක මික්ස් කරගන්නවා. ඒ ටිකේ හොඳට තෙල් දාවටලා මම දැන් මේකට එකතු කරගන්නේ ගෝව ටික. ඒ ටිකත් මම මේ විදියට හොඳට මික්ස් කරගත්තා. දැන් මම මේකට රසහානුව ලුණුයි ගම්බිරිස් කුඩේ එකතු කරගන්නවා. ලුණුයි ගම්බිරිස් එකතු කරාට පස්සේ මම මේක හොඳට මික්ස් කරලා මෙන්න මේ විදියට ටික වෙලාවක් තෙලේ ටෙම්පරාදු වෙන්න තියනවා. පොඩක් වෙලා අවශ්‍ය නැහැ. මේ ටික තෙලෙන් තැම්බුනහම හොඳටම ඇති. තප්පර 30කට වගේ පස්සේ මම දැන් මේ එකතු කරගන්නේ මෙරිස් කුඩු. අරට ගොඩක් සැරට කන්න ඕන මේ වෙලාවේ පොඩි පොච්චි කලක් එකතු කරගන්නත් පුළුවන්. මිරිස් කුඩු එකතු කරාට පස්සේ මම බිත්තර ටිකත් එක්ක මේ එරෝල් ටිකත් හොඳට මික්ස් කරලා ගන්නවා. මම දැන් මේ fried rice එක රෙඩි කරගත්ත බත් එකෙන් භාගයක් එකතු කරගන්නවා. මේ ටික සම්පූර්ණයෙන් මික්ස් කරගන්නට පස්සේ තමයි මම ඉතුරු භාගය එකතු කරගන්නේ. මම මෙතන ගත්තේ බාස්මති rice. විනාඩි 20ක් සෝක් එකේ තියලා තමයි මේ බාස්මති rice එක හදාගත්තේ. බත් එක ඉදුණාට පස්සේ හොඳටම නිවෙනකන් ඉඳලා තමයි මම දැන් මේ fried rice එකට එකතු කරගත්තේ. දැන් මම ඉතුරු බත් ටිකත් මේ විදිහට එකතු කරගන්නවා. මම මේකට එකතු කරගන්න චිකන් ටික කලිය රෙඩි කරගත්තා. කහ කුඩු, ඉරිස් කුඩු, ගම්බිරිස් කුඩු, ලුණු කුඩු. මේ ටික චිකන් එකට එකතු කරලා හොඳට සීසන් වෙන්න පැය භාගයක් තියලා මම මේ ටික ගැඹුරු තෙලේ පැදගත්තා. ඒ පැදගත්ත ටික හොඳට නිවෙනකන් තියලා මේ ඉරාගෙන තියෙන්නේ. ඒ විදිහට සිහින්ව ඉරාගත්ත චිකන් ටික තමයි දැන් මම මේ එකතු කරගත්තේ. ඊට පස්සේ මම මේකට ගෙදර තිබුණ ඉස්සහාය දෙනකොත් එකතු කරගත්තා. මේකට මම දැන් තව ලුණු ටිකක් එකතු කරගන්නවා. අපිට ඉස්සෙල්ලා මම ලුණු චුට්ටයි එකතු කරගත්තේ. ඊට පස්සේ සෝයා සෝස් ටිකත් එකතු කරලා මම මේක හොඳට මික්ස් කරගන්නවා. මේ වෙලාවෙම ලිපේ ගෙන්දර ටිකක් වැඩි කරගන්නවා. දැන් මම මේකට ලුණු කොළ එකතු කරගන්නවා. ඔයාලට මේකට ලේසියෙන්ම එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට සීනි එකතු කරගන්නවා. ඒක තමයි මේ fried rice එකේ රහස් ingredients එක. අවසානටම තව මිරිස් කුඩු ටිකක් එකතු කරගන්නවා. දැන් අපි සේරම එකතු කරලා ඉවරයි. දැන් මට තියෙන මේක හොඳට මික්ස් කරගන්න. මේ විදිහට අත ඉක්මන් කරලා මම මේ ටික ඉක්මනට මික්ස් කරගත්තා. ඉතින් එහෙනම් ඔයාලත් හදලා බලන්න. මගේ ඊළඟ වීඩියෝ එකට මම රසම රස චිකන් බිරියානි එකක් හදනවා. චිකන් බිරියානි කන්න ආස ඒ තාම එකපාරක්වත් හදලා නැති කට්ටිය මගේ channel එක subscribe කරලා තියාගන්න. අපේ fried rice එක දැන් ready. ඔයාලත් මේ වීඩියෝට කැමති නම් like එකක් දාන්න. යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. වීඩියෝ කෙනාට බලන්න ගොඩාක් ස්තුතියි. එහෙනම් ආයේ අපේ රසම රස බිරියානි වීඩියෝ එකෙන් ඉක්මනට එන්න.